හලෝ කොහොමද ඉතින් ඔයාලට එනවද මාත් එක්කන් බෝංචි රස විදියට හදාගන්න. ඒ කියන්නේ කොළ පාටට බෝංචි ටික කහ පාට වෙන්නේ නැතුව කොළ පාටට බෝංචි ටික හදාගන්න විදිය බලමුද? ඒත් එක්කම අද දවල්ට මම මොනවාද හදාගන්නේ කියලාත් බලමු. ඉතින් දවස් ගාණක් ඩියුටි ඉඳලා ගෙදර එනකොට මං එළවලු අරගෙන ආවා එන ගමන්ම ඉතින් මං හදන්නේ මගේ විදියට මං කැමති විදියට ගෙදර කෑම හදලා කන්න තමයි මේ අද හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට මම බෝංචි පුංචි කෑලි වලට කපලා ඒවා දෙකට පලා ගන්නවා. මොකද මේ කොළ පාට ගතිය තියෙන්න ඕන හින්දා බෝංචි ටික ඉක්මනට තැම්බෙන්න ඕන. ඉතින් ඒ නිසා මම බෝංචි ටික මේ විදියට දෙකට පලා ගන්නවා. මෙන්න මේ රෙසිපි එක මම හොස්ටල් ඉන්න කාලේ මගේ යාළුවෙක් කුරුණෑගල යාළුවෙක් තමයි මුලින්ම හදලා දුන්නේ. ඉතින් එයාගෙන් අහගෙන ඒ විදිය මම පුරුදු වෙලා තමයි දැන් මේ විදියට හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට පොල් චුට්ටකුත් ගාගෙන ඉවරලා තමයි බෝංචි එක ලිපේ තියන්න ඕන. මොකද අපි බෝංචි එක වැඩි වෙලාවක් ලිපේ තියන්නේ නැති නිසා බෝංචි එක ඉදෙන අතරතුර අපිට පොල් ගා ගන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕන දේවල් හැමදේම ලෑස්ති කරගෙන තමයි බෝංචි එක ලිපේ තියාගන්න ඕන. චුට්ටක් ලිපේ කියලා මේ තෙල් එකට අබ එකතු කරගන්න ඕන. ඉතින් ඇත්තටම අබ ක්‍රීම් තියෙනවා නම් ගොඩක් හොඳයි. බෝංචි හදනකොට අබ ක්‍රීම් දැම්මහමත් ගොඩක් රසයි. ඊට පස්සේ සුදු ලූණු ටික දාලා සුදු ලූණු ටික හොඳට බැදෙන්න දෙන්න. මොකද සුදු ලූණු හොඳට බැදුනහම තමයි මේ සුදු ලූණු රහ. ඉතින් මේ විදියට හොඳට සුදු ලූණු ටික බැදෙනකොට අපි අපිට ඕන අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්නවා. අපි මේ වෙලාවේ පොඩ්ඩක්වත් වතුර එකතු කරගන්නේ නැහැ. මොකද බෝංචි ටික අපි සෝදලා හැමනේ කපා ගන්න. ඒ වගේම බෝංචි වල තියෙන වතුර ටික ඇති බෝංචි ටික ඉදෙන්නේ. ඉතින් ගෑස් එක චුට්ටක් වැඩි කරලා තෙලේ බැද ගන්නවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඉතින් චුට්ට වෙලාවක් වහලා තියලා ඊට පස්සේ මම මූඩිය අරලා තියනවා. මොකද ගොඩක් වෙලා වහලා තිබ්බොත් කොළ පාට ගතිය නැති වෙන නිසා. ඊට පස්සේ මේක යන්තම් තැම්බීගෙන එනකොට අපි පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ගොඩාක් එකතු කරගන්නේ අපිට ඕන ප්‍රමාණයට විතරයි එකතු කරගන්නේ. ඉතින් මේ විදියට උයාගත්තාම බෝංචි එක මාර රසයි. ඒකේ කොළ පාට ගතිය පිටු වෙනවා. ඉතින් ඒකත් එක්කම මම සෝයා මීට් එකක් හදාගන්නවා. ඉතින් මේ දේවල් තමයි අද දවල් මම හදාගත්තේ. ඉතින් මට තියෙන වෙලාවත් එක්කන් ඉක්මනින් පුළුවන් පුංචි පුංචි දේවල් තමයි මම හදාගන්නේ. ඉතින් ගොඩාක් ලොකු දිග රෙසිපීස් try කරන්න ඇත්තටම මට වෙලාවක් නැහැ. තියෙන පුංචි වෙලාවෙන් මම කැමති විදියට සරල කෑම හදාගන්න එක තමයි මම කරන්නේ. ඉතින් සෝයා මීට් එක හදාගත්තේ මෙන්න මේ විදියට. මම ඔයාලට කියන්නේ නෑ සෝයා මීට් කන එක ගොඩක් ගුණදායකයි කියලා. නමුත් ඉඳලා හිටලා සෝයා මීට් එකක් කෑවා කියලා මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි පුරුද්දක් විදියට මේ දේවල් නිතරම ආහාරයට ගන්නවා නම් තමයි අපේ සෞඛ්‍යයට ඒවා හිතකර වෙන්නේ. ඉතින් මේ විදියට තමයි මගේ කෑම ප්ලේට් එකට කෑම බෙදාගත්තේ.